පුතේ මේකෙදි මම පුංචි ප්‍රායෝගික තත්ත්වයක් කියන්නම්කෝ ඔයාලට. right? ඒ කියන්නේ මේ අපි මේ කතා කරපු ඔක්සිහරණ ප්‍රතික්‍රියාව තියෙන ප්‍රායෝගික තත්ත්වයක්. ඒකට පුංචි උදාහරණයක් කියන්නම් මෙහෙම. ඔයාලා දන්නවනේ අහලා ඇතිනේ සාමාන්‍යයෙන් ඔය බීමත් රියදුරන් හඳුනා ගැනීමේ බැලුම් පරීක්ෂාව කියලා එකක්. right? මේක සමාජයේ කතා බහ වෙන දෙයක්. ඉතින් ඔයාලටත් මේවා ඇහිලා තියෙන්න ඕන. right? ඒ වගේම ඔයාලා මේව දැනගෙන තියෙන්නත් ඕන. විශේෂයෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදිහට ඔයාලා අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. right? අපි බලමු මේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් හිතනකො සාමාන්‍යයෙන් ඔය කිසියම් රියදුරෙක් බීමත්ව රිය පදවනවා කියලා කියන්නේ නීති විරෝධී වැඩක්. ඒ කියන්නේ කිසිම රියදුරෙකුට බීමත්ව රිය පදවන්න බෑ. ඒක නීතියෙන් තහනම්. ඉතින් අන්න ඒ නිසා මේක ඒ කියන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා අපි දන්නවනේ පොලිස් නිලධාරීන්ට ඕන වෙලාවක පුළුවන් මේ යම්කිසි රියදුරෙක් බීමත්ව ඉන්නවා නම් ඒ කියන්නේ මත්පැන් පානය කරලා ඉන්නවා නම් ඔවුන් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි මේ යම්කිසි රියදුරෙක් පාරේදී එයා වාහනයක් තුල අපි හිතමු යම්කිසි මේ පොලිස් නිලධාරියෙකුට සැක හිතෙනවා මෙයා මද්යසාර පානය කරලා කියලා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක මේ පොලිස් නිලධාරියාට පුළුවන් මේක තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයකට යන්න. ඉතින් මේකෙත් තහවුරු කරගන්න ක්‍රමවේද දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි අදාළ පොලිස් නිලධාරියාටම පුළුවන් තහවුරු කර ගැනීමේ පරීක්ෂණයක් කරලා මේ දේ කරගන්න. එහෙම නැත්නම් අපේ වෛද්‍යවරයෙක් වෙතට යොමු කරලා ඒ වෛද්‍ය වාර්තාවක් කරහා මොහු බීමතින් සිටිනවාද කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකෙන් අපි කතා කරන්න යන්නේ මේ පොලිස් නිලධාරියෙක් පාරේදී පොලිස් නිලධාරියෙක් අපිව නවත්තලා මේ විදිහට පරීක්ෂණයක් කරනකොට ඒ ක්‍රමවේදයට තමයි මේ බැලුම් පරීක්ෂාව කියලා කියන්නේ. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ඔයාලා අහලා ඇති මේ බැලුන් එකක් පුම්බන්න දෙනවා. බැලුන් එක පුම්බ ගන්න බැරි වුණාද? එහෙමනම් බැරි වුණා නම් මෙයා මද්යසාර අරගෙන කියලා ඒ වගේ කතා බහක් තියෙනවා සමාජයේ නේද? ඉතින් කෙනෙක් මද්යසාර පානය කරලා නම් එයාට සමහර විට බැලුන් පුම්බ ගන්න බැරි වෙන්නත් පුළුවන් නේද? ගොඩක් මද්යසාර පානය කරපු කෙනෙකුට. ඉතින් එහෙම තත්ත්වයක් නෙමෙයි අපි මේකෙදි කතා කරන්නේ. එයා හිතන්න මේ බැලුමක් පුම්බනවා කියන එක එයාට කළ හැකි තත්ත්වයේ තියෙන කෙනෙක් තමයි මේ පරීක්ෂණයට භාජනය කරන්නේ. බැලුමක් පුම්බව ගන්න කොහොමවත් බැරි නම් එයා පැහැදිලිවම පේනවනේ නේද මද්යසාර පානය කරලා කියලා නේද? එතකොට ඊට අදාළ වෙනස් ක්‍රමවේදයකට හෝ යොමු කරගන්න පුළුවන්. හරි ඒක අපි පැත්තක තියමු. ඉතින් හිතන්නකො යම්කිසි කෙනෙක් මද්යසාර පානය කරලා තියෙනවද අඳුර ගන්න මේ යොදා ගන්න බැලුම් පරීක්ෂණය කියලා කියන්නේ මේ බැලුම් පරීක්ෂණයේදී අදාළ රියදුරා මේ පුංචි බැලුන් එකක් තියෙනවා මේ බැලුන් එක පුම්බන්න දෙනවා. ඇත්තට මේ බැලුන් එක පුම්බන්න දෙනවා කියලා කියන්නේ මේ පොලිස් නිලධාරීන් මෙන්න මේ අපි මේ කතා කරපු රසායනික ප්‍රතික්‍රියාව මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කිරීමක් තමයි වෙන්නේ. හැබැයි එතකොට අපිට හිතෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් එහෙමනම් මේ පරීක්ෂණය කරන්න නම් පොලිස් නිලධාරීන් රසායන විද්‍යාව දැනගෙන තිබිය යුතුයි කියලා සියලු දෙනා නේද? ඉතින් එහෙම වෙනවද? නෑනේ. ඉතින් ඒ නිසා එයාලා මේ පරීක්ෂණය කරන එකක් නෙමෙයි කරන්නේ. right? තියෙනවා බ්‍රීතලයිසර් කියලා කිට් එකක්. බ්‍රීතලයිසර් මෙන්න මේ විදිහට බ්‍රීතලයිසර් කියලා කිට් එකක් තියෙනවා. එතකොට මේ බ්‍රීතලයිසර් කියන කිට් එක තුල තියෙනවා බැලුන් එකක් සහ පුංචි බටයක්. බැලුන් එකක් හිතනකො මෙන්න මේ වගේ බැලුන් එකක් තියෙන්නේ. මේක බැලුන් එකක් කිව්වට මේ අර අපි බැලුන් පුම්බන තියෙන බැලුන් තියෙන්නේ ඒ වගේ බැලුන් එකක් නෙමෙයි. right? ඒ වගේ බැලුන් එකක් නෙමෙයි. මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ නිශ්චිත පරිමාවයි උපරිම වශයෙන් පුම්බන්න පුළුවන්. නිශ්චිත පරිමාවක් තමයි පුම්බන්න පුළුවන්. right? ඊළඟට තියෙනවා පුංචි මෙන්න මේ වගේ පොඩි බටයක්. ඔය වගේ බටයක් තියෙනවා. ඔය දෙක තමයි තියෙන්නේ මේ බ්‍රීතලයිසර් කිට් එක තුල.
ඉතින් යම්කිසි මේ යම්කිසි රියදුරෙකු මේ මදසාර පානය කරලා කියලා සැක හිතෙනවා නම් එයාට පොලිස් නිලධාරියා මුලින්ම කරන්න ඕන එයාගේ කට සෝදවන්න ඕන. වතුරෙන් කට සෝදන වතුර ටිකක් දීලා කට සෝදනවා. එතකොට කට සීදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මුඛය තුල යම්කිසි මදසාර හෝ වෙනත් කෙමිකල්ස් මොනවා හරි තියෙනවා නම් ඒක ඉවත් කරන්න ඕන. ඇයි පුතේ එහෙම කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ යම්කිසි පුජ්‍යලයක මධ්‍යසාර අරගෙනම තියෙනවා කියලා අපේ නීතියේ හැටියට තහවුරු වෙන්නේ ඔහුගේ රුධිරගත මධ්‍යසාරවල තියෙනවා යම්කිසි ලිමිට් එකක්. අනේ ලිමිට් එකට වඩා වැඩි නම් තමයි ඔහු මධ්‍යසාර පානය කරලා කියලා නීතිය තුලදී තහවුරු වෙන්නේ. ඒ අගය තමයි 80 මිලිග්‍රෑම් ඩෙසිලීටරයට. ඒ කියන්නේ රුධිරයේ ඩෙසිලීටර් එකක් ගත්තොත් ඒ රුධිර ඩෙසිලීටර් එකක් තුල මදසාර ඇල්කොහොල් මිලිග්‍රෑම් 80ක් හෝ ඊට වඩා වැඩි වෙනවා. අවම වශයෙන් 80ක් අන්තර්ගත වෙන්න ඕන. මේ යගයට වඩා අඩුයි නම් ඔහු මදසාර පානය කරපු පුජ්‍යලෙක් විදියට සලකන්නේ නැහැ. නීතිය මගින් සලකන්නේ නැහැ. කෙසේ වෙතත් එතකොට දැන් අපි මේ ඩෙසිලීටර් එකක් කියනකොට පුතාලට එකපාරට ඔලුවට එන්නේ නැහනේ රුධිරයේ ඩෙසිලීටර් එකක් කියලා සමහර විට නේද? අපිට මොකද ඩෙසිලීටර් එක කියනකොට වඩා මම මේක මෙහෙම කියන්නම් මිලිලීටර කිව්වොත් අපිට එකපාරට අයිඩියා එකක් වෙනවා. මිලිලීටර කියන එක ගැන අපේ ප්‍රායෝගික අපි භාවිතය ගොඩක් වැඩිනේ නේද? කඩේකට ගියත් බීම් බෝතල් එකක් ගත්තත් ඒ තුල තියෙන මිලිලීටර වලින් ගහලා තියෙන මිලිලීටර ලීටර නෙවෙයි. ඉතින් මිලිලීටර ගත්තොත් මේක මිලිලීටර 100ක්. 100යි මිලිලීටර right 100යි මිලිලීටර කිව්වන් පස්සේ දැන් කාටත් බලා ගන්න පුළුවන් මේක මිලිලීටර 100ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ මිලිලීටර 100ක් කියන ප්‍රමාණයක් තුල මිලිග්‍රෑම් 80ක් හෝ ඊට වඩා වැඩි වුණොත් මදසාර එයා බීමත් රියදුරෙක් කියලා තහවුරු කරගන්න පුළුවන්. ඉතින් හිතන්නකො මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? අදාළ යම්කිසි පුජ්‍යලයේ මදසාර පානය කළොත් ඒ හරහා මධ්‍යසාර ගමන් කරනවා අපේ ආහාර මාර්ගය තුලින් ගමන් කරද්දී මේ මධ්‍යසාර රුධිරයට එකතු වෙනවා. රුධිරයට මධ්‍යසාර එකතු වුණාට පස්සේ මේ රුධිරය අපේ සිරුර පුරා සංසරණය වෙනවනේ. අන්න ඒකෙදි පෙනහළු හරහා මේ රුධිරය ගමන් කරනවා. එතකොට පෙනහළු හරහා මේ රුධිරය ගමන් කරනකොට එහිදී පෙනහළු තුලදී ප්‍රශ්වාස වාතයට මේ මධ්‍යසාර එකතු වීමක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාස වාතයට මධ්‍යසාර එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට විශේෂත්වය වෙන්නේ මේකෙදි මේ අපේ රුධිරයේ යම්කිසි මධ්‍යසාර සාන්ද්‍රණයක් අන්තර්ගතයිද අන්නේ රුධිරගත මධ්‍යසාර සාන්ද්‍රණය සහ මේ ප්‍රශ්වාස වාතයේ තියෙන ඇල්කොහොල මධ්‍යසාර සාන්ද්‍රණය අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ රුධිරගත මධ්‍යසාර සාන්ද්‍රණයට ප්‍රශ්වාස වාතයේ තියෙන මධ්‍යසාර සාන්ද්‍රණය අනුලෝම වශයෙන් සමානුපාතික වෙනවා. එතකොට මේ ප්‍රශ්වාස වාතයේ තියෙන මධ්‍යසාර සාන්ද්‍රණය අපි හොයාගත්තොත් ඒ හරහා රුධිරගත මධ්‍යසාර සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අන්න මේ ක්‍රමවේදය තමයි මේ බ්‍රිතලයිසර් කිට් එක තුලින් කරන්නේ. එතකොට ඒකෙදි මෙන්න මේ බටයක් කියලා අපි කියවනේ මේ බටය තුල තමයි පුතේ මේ රසායනික සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඔය බටය තුල තමයි මේ අපි කතා කරපු රසායනික ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්සිකරණ සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා දෙක ඊට අදාළව ප්‍රධාන ඔක්සිකාරකය අපි කිව්වා මෙයා ඩයික්‍රෝමේටර්. එතකොට මේ තුල අන්තර්ගත වෙනවා මේ බටය මම පොඩ්ඩක් මෙහිම අඳින්නම්. ඔන්න ඔහොම අඳින්නම්. ওই බටය මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. මේ බටය තුල මෙන්න මෙහෙම සලකුණක් තියෙනවා ඉරක් මේ බටය වෙන් කරලා. මේ පැත්තේ ඍණ සලකුණක් තියෙනවා සහ මේ පැත්තේ ධන සලකුණක් තියෙනවා. ඒ වගේම මේ තුල අන්තර්ගත වෙනවා පුංචි කැට වර්ගයක්, ඉතාමත් කුඩා කැට වර්ගයක්, තැඹිලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා මේ කැට. ඉතින් ඇත්තරම් මේ කැට කියලා කියන්නේ මේ තුල අන්තර්ගත වෙන්නේ ආම්ලික මාධ්‍යයේ තියෙන පොටෑසියම් ඩයික්‍රෝමේට. ආම්ලික තත්වයේ තියෙන පොටෑසියම් ඩයික්‍රෝමේට තමයි තියෙන්නේ. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ අදාළ පුජ්‍යලයා මේ බැලුන් එක පුම්බලා පොලිස් නිලධාරියාට දෙනවා. එතකොට පොලිස් නිලධාරියා මේ බැලුන් එක මෙන්න මේ බටය
තුල සම්බන්ධ කරන ස්ථානයක් තියෙනවා මේක පැත්තක. ඒ පැත්තට සම්බන්ධ කරලා මේ බැලුන් එක තුල තියෙන වාතය සම්පූර්ණයෙන්ම තෙරපමින් බාහිරට නිකුත් කරන්න සලස්වනවා මේ බටය හරහා. එතකොට මේ අදාළ ප්‍රශ්වාස වාතයේ මදසාර ඇල්කොහොල් අන්තර්ගත වෙනව නම් අන්න ඒ ඇල්කොහොල් මේ බටය හරහා ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බටය හරහා අපි කියවනේ තියෙන්නේ පොටෑසියම් ඩයික්‍රෝමේට කියලා. අන්න එයා මගින් මේ ඇල්කොහොල ඔක්සිකරණය කරලා දානවා කවුරු බවටද? ඇසිටික් අම්ලය බවට මේ ඇසිටික් අම්ලය බවට. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ බටය තුල තිබුණු මේ පොටෑසියම් ඩයික්‍රෝමේට ඔක්සිකරණය වෙනවා මෙහෙම මේ. ඔක්සිකරණය වෙනව කවුරු බවටද? ක්‍රෝමියම් ධන 3 ආයන බවට. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ වර්ණය කොළ පැහැයක් ගන්නවා. එහෙනම් මේ පරීක්ෂණය තුලදී මේ පරීක්ෂණය මේ විදිහට කරද්දී ක්‍රමක්‍රමයෙන් මේ බටය තුල වර්ණය ආරම්භයේදී මේ බටය තුල වර්ණය තැඹිලි පැහැයට හුරු කහ පැහැයක් තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් මේක කොළ පැහැයක් ගන්නවා. එතකොට කොළ පැහැයක් අරගෙන මෙන්න මේ සීමාව ඉක්මවලා මේ පැත්ත ඍණ සහ මේ පැත්ත ධන කියලා සලකන්නේ. මේ ඉරට දකුණු පැත්තට මේක මේ අදාළ කොළ පැහැය පැතිරලා යනවා නම් අනිවාර්යෙන්ම මෙයාගේ රුධිරගත මධ්‍යසාර සාන්ද්‍රණය මේ අගය ඉක්මවා යනවා. එහෙනම් ඔහු තහවුරු වෙනවා බීමත්ව සිටින පුජ්‍යලයක් විදිහට. හැබැයි යම්කිසි කෙනෙකුගේ මේ පරීක්ෂණය කරද්දී මේ කොළ පැහැය මේ ඉර ඉක්මවලා ගියේ නැතොත් හිතන්නකෝ යම්කිසි මෙන්න මේ වගේ තැනක නැවතුණා කොළ පැහැය. මේ ටික විතරක් කොළ පැහැය බවට පත් වුණා. එහෙමනොත් ඒකෙන් තහවුරු වෙන්නේ ඔහුගේ රුධිරය තුල මධ්‍යසාර සාන්ද්‍රණය මේ අගය දක්වා ඇවිල්ලා නැහැ. මීට වඩා අඩු වගයක්. එහෙමනොත් ඔහු නීතිය හමුවේදී මධ්‍යසාර පානය කරපු පුජ්‍යලයක් විදියට තහවුරු වෙන්නේ නැහැ. එතකොට මේ පරීක්ෂණය නෙගටිව් කියලා තමයි අපි කියන්නේ.